මේ ආණ්ඩුව වැඩි කල් යන්නේ නැහැ. මේ ආණ්ඩුව කරපු පව් ටික තමයි මේ පරිසම් දෙන්නේ. මේ අවුරුදු දෙකකට කිට්ටු වෙනවා මේ ආණ්ඩුව කරපු එක දෙයක් තියනවාද කියලා අපි මේ ජනතාවගෙන් අහනවා. එක දෙයක් නැහැ. එක දෙයක් කරා අපේ ආණ්ඩුවනේ. මුළු රටටම බෙර ගහලා අඬ ගහලා ක්ලීන් ශ්‍රී ලංකා. හරි අපේ හද පුල් ක්ලීන් අපේ පොකට් එක. සමබර ධාන්‍යමය පෝෂණයෙන් සපිරිමු දේශයක් ගොඩනගන අසම සමපෝෂ. ආයි මොකද සුද්ධම කරලා තියෙන්නේ. පුල් ක්ලීන් ශ්‍රී ලංකා කරලා තියෙන දැන් සම්පූර්ණයෙන්ම. දැන් හොඳට ක්ලීන් වෙලා තියෙන ශ්‍රී ලංකාව ආයි ක්ලීන් කරන්න දෙයක් නෑ කාටවත්. කොයි නායකයවත් හරි අමාරුයි අපේ හඳුරුනේ. මේ ක්ලීන් කරලා තියෙන විදිහට. මේ ආණ්ඩුව අමුතු ගැහිල්ලක් ගහන. ඩබල් පොකට් මාත් ඩබල් පොකට් නෙමෙයි. මේ වමේ පොකට් එකට දාලා දකුණේ එකන ගහනවා. වමට දානවා. වමට දාලා දකුණෙන් ගන්නවා. එහෙම ගැහිල්ලක් ගහන්න මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව වැඩි කල් යන්නේ නැහැ. මේ ආණ්ඩුව කරපු පව් ටික තමයි මේ පරිසම් දෙන්නේ. අපේ කතිකෙව්ව අවුරුදු 76ක්. අවුරුදු 76ක් මේ ආණ්ඩුව කිසිම ආණ්ඩුවක් කරන්න දුන්නේ නැහැ. කිසිම අමාත්‍යාංශික වැඩක් කරන්න දුන්නේ නැහැ. ඒක ඇතුලේ වෘත්තීය සමිතියක් අටව ගන්නවා. අටවගෙන ඒ වෘත්තීය සමිතිය අපේ වෘත්තීය සමිතිය වගේ නෑ බොහොම පොඩ්ඩයි ඉන්නේ. හැබැයි බෝඩ් එක අල්ලන්න, කෑ ගහන්න ඒ වෙනුවෙන් මොන්ට හොඳ හැකියාවක් තියෙනවා. අවිල්ලා කරන්න යන වැඩේට විරුද්ධ වෙනවා අපේ හාමුදුරුවනේ. අධිවේගී මාර්ගය හදන විරුද්ධ වුණා. වරාය හදනකොට විරුද්ධ වුණා. ඒ වගේම වරාය නගරය හදනකොට විරුද්ධ වුණා. නොරොච්චලේ විදුලි බලාගාරය හදනකොට විරුද්ධ වුණා. උමාවයට විරුද්ධ වුණා. දෙයි හාමුදුරුවනේ මුන් විරුද්ධ වුන්නේ නැත්නම් ළමෙක් හදන එකට විතරයි. ඒකත් කියලා හදුවා නම් එහෙම ඒකටත් විරුද්ධ වෙනවා. ඕක හදන්න එපා. මේ වෙලාව හොඳ නැහැ. ඔය ළමයා හදන්න කියලා. එහෙනම් රටේ ජනගහනයක් ඇති වෙනවා. ඒ තරමට විරුද්ධ වෙන જાතියක්. දැන් මොකද්ද කරලා තියෙන්නේ? කරපු පව් ටික නැවත එනවා.